Hi guys, welcome to my YouTube channel. මගේ channel එක තමයි පුනියන්දකෝ. ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ රුසියාවේ තියෙන මේ ඇවිල්ලා ටූරිස්ට්ලා ඇවිල්ලා බලන place එක Red Square. ඉතින් මේ රෂන් වලින් කියන්නේ ප්‍රශ්නේ ප්ලොස් chat කියලා. ඉතින් අද අපි යන් ඒක බලන්න. මේක පට්ටලස්සන place එක. මේ මාත් එක්ක මේ අද මගේ මේ බැජ් එකක් ඉන්නවා මේ ඌවත් එක්කගෙන ආවා මේ ඌව පාරේ තියලා හොයාගත්තේ මේ දැන් අපි යම් මේ ඔකට වීඩියෝ එකට මේ ඉස්සරහා මේ කොහොම සුපිරියක් වේද කියලා බලන්න. හලෝ ගයිස් මේක තමයි ඉතින් රුසියාවේ තියෙන රෙඩ් ස්ක්වයර් එක. මේක ඉතින් සාමාන්‍යයෙන් රුසියාවට මුලින්ම ඇවිල්ලා මොස්කෝව වලට එන මුලින්ම කෙනෙක් බලන්නේ මේ රෙඩ් ස්ක්වයර් කියන එක. මේ රෙඩ් ස්ක්වයර් වල තමයි අපේ ලෙනින් ලොක්කා මේ මිහිදන් කරලා තින්නේ. ඉතින් ලෙනින් මිහිදන් කරලා තින්න අර ඉස්සරහා ඔයාට ඒක මම තාටියෙන් පෙන්නන්නම්. දැන් මේ තින්නේ ඉතින් මේ වටේ තියෙන ලස්සන පරිසරය හරිම කලර්ෆුල් රැට රෙඩ් ස්ක්වයර් කියන්නේ පට්ටම ලස්සනයි. ඉතින් වොචින් ට්‍රසිවා හරි ගයිස්. එතකොට මේ තියෙන්නේ එක එක ඉතින් තියෙන සුකුරුත්තන්. එතකොට මේ තියෙන එක එක ඒවා සෙවිකින සුවනියර්ස් තියෙනවා. එක එක ඇසසරිස් තියෙනවා. මෙයාලෙත් පට්ට ගණන් මෙයාගේ ප්ලේස් එක මේ තමයි පට්ට ගණන්. ඊළඟට ඒක වාට කන්න චොක්ලට් අරව මේ සීන් කසා කියන්නේ ටිකට් ඔෆිස් එක යාර ග්ලව්ස් යාගේ මැසරිස් සාමාන්‍ය පට්ට ලස්සනයි. කලර්ස් තියෙනවා. ඒ කියන්නේ සිනමැටික් මේ රෙඩ් ස්ක්වයර් කියන්නේ තනිකරම අපි එහෙමනම් අනිත් පැත්තට යන් එහෙම ගිහලා බලමු සාමාන්‍ය මොකක්ද ඉන්න සීන් එක කියලා. සාමාන්‍ය ඉතින් මේ පාර ඒ කියන්නේ හොඳට සරසලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දැන් රෂියන් කට්ටියගේ අලුත් අවුරුද්ද ඉවරයි. ඒත් සාමාන්‍ය රෙඩ් ස්ක්වයර් කියන්නේ ඕනම සීසන් එකකදී ලස්සනට පේන්න තියෙනවා. ඒක කිසිම ඒ කියන්නේ සීසන් එක සම්ම එකකද වින්ටර් එකකද ඒ මම නැත්නම් ඔටම් එකේද එහෙම කියලා නිසා නෑ. හැමතැනම මාර ලස්සනයි. ඕනම කෙනෙක් සාමාන්‍ය මේක බලන්න ඉන්නවා. වටපිටේ හරිම කලර්ෆුල්. ලංකාවේ කොළඹ වෙසක් බලනාගේ තමයි ඉතින්. මෙතන මම කලින් ආපු නැතසල තියෙන අමුතු සීන් එකක් තියෙනවා. බලමු එකට ගිහලා ඒකේ ආ තියෙන ආතල් එක මොනවා වගේද කියලා. මෙතනට නම් මම ගිහලා නැහැ. මම හිතන්නේ මේ ඒ කියන්නේ ගිහලා තියෙනවා. මේ වින්ටර් එකේදී මේක ලල්තෙන් මොකක් හරි ඕගනයිස් කරලා සීන් එක ඈත බලද්දී පේනවා හිම්මවට ඇවිදින සීන් එක. කියන්නේ ස්කේටිං කරන සීන් එක තියෙනවා. අබ්බල්නේ කොහොමද සීන් එක කියලා. මේකෙත් මේ වගේ වටේ ගොඩක් ලස්සන ස්ටෝල්ස් තියෙනවා. ගානේ තංග ස්කේටිං තියෙන ගයිස්. කට්ටිය ස්කේටිං කරනවා. මේක සාමාන්‍යයෙන් කොළඹදී ඔයගොල්ලෝ දැක්කොත් CCC එකේ තියෙනවා. මෙයාගේ මේගොල්ලොත් ස්කේට් කරනවා. මේගොල්ලෝ දක්ෂයි උපතින් මේවට. ඒකින්ද ඒගොල්ලෝ කිසිම එෆර්ට් එකක් දාන්න නැතුව මාර ලස්සන විදිහට ස්කේට් කරනවා. ඒකින්ද බලමු ඉස්සරහට යනකම් තව මොනවද තියෙන ඉන්ටරෙස්ටිං දේවල් කියලා. ඒ වගේම ස්ටෝල්ස් තියෙනවා. ෆ්‍රයි කරපු චිකන් වින්ග්ස් එක දේවල් තියෙනවා. රූබල් 250යි 500යි මෙතන සාමාන්‍යයෙන් මේ ගණන්. එළියේ ඉතර මේ වගේ ගණන් වෙන්නේ නැහැ. මේවා ඉතින් ගොඩක් ටූරිස්ට්ලා එන හින්දා ගණන්. යාගේ ඉස්සරහට ලස්සනයි. Согревающий напиток рождественский. හරි ගයිස් ඉස්සරහින් පොඩි අමුතු සීන් ටිකක් තියෙනවා.
වෙන්නේ මේගොල්ලෝ මොකක්ද අර තෝර්ගේ මුටිය වගේ එකක් තියන මොකක්ද ඒ ලබ්බකට තඩි බාන එක එක ඉතින් අමුතු අමුතු කෑලිත් තියෙන පොඩි පොඩි අමුතු අමුතු විජ්ජෝර්ණ සීන් මිරික රවුන්ඩ් එකක් තියෙනවා ඉතින් මෙයාගේ ස්ටෝල්ස් තියෙනවා එකම සීන් ටික තමයි තියෙන්නේ තව විවිධාකාර සීනි මුරුක්කු තියෙනවා නෝවෙම් ගෝදම් කියන්නේ ඒත් වශයෙන්ම රෂන් වලින් හැපි නිව් ඉයර් කියන එක ඒ සීන් ටික තමයි තියෙන්නේ ඔයාලට තව පෙන්වන්න විශේෂම දේ තියෙනවා මෙතන තමයි ලෙනින්ගේ සොහන තියෙන්නේ අතන තමයි ලෙනින්ගේ සොහන තියෙන්නේ ඔයාලට ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් වුණොත් පෙන්වන්නම් ඔය රෂියන් වල ලියලා තියෙන ලෙනින් කියලා එතන තමයි ලෙනින් මිහිදන් කරලා තියෙන්නේ ඊළඟට අර තියෙන්නේ පල්ලියක් මම හිතන්නේ චර්ච් එකක් මගේ මතකේ හරනම් මම දන්නේ හරියට ශාන්ත වෙසලිකා පල්ලිය කියන්නේ ඕකට ඒ ටික තමයි තියෙන්නේ ඊපස්සේ හරිම ලස්සනයි මම කිව්වේ කිසිම සීසන් එකක් අර මේ ඕනේ මේ රෙඩ්ස්කෝ කියන එක ලස්සනයි මොස්කෝ වල තියෙන ලස්සන ප්ලේස් එක කිසිම ඩවුට් යන්නේ ඒ කියන්නේ හරි ගයිස් ඇත්තටම දැන් ඒ කියන්නේ ලොකු අර්බුදයකට අපි මුණ දීලා දෙන්නේ මාත් එක්ක මේ වීඩියෝ එක ගේන්න ආපු බැජියා දැන් උටයිලා සීතලයි නෑ ඇත්තටම මේ සීතලයි මම හිතන්නේ අද මොස්කෝ වල රෙන -5ක විතර තමයි උෂ්ණත්වයක් යන්නේ 5ක නෙවෙයි 10ක ඔව් රෙන 5ක් හෝ 10ක් මේ මම බැලුවෙත් නෑ කොහොම හරි ඉතින් ඒ ගණන් තමයි ඉතින් ඒ ගානක ටෙම්පරේචර් එකක් යන්නේ ඉතින් බ්ලොග් කරනවා කියන එක ඇත්තටම අමාරුයි මොකද ඒ කියන්නේ මගේ අතේ දැන් මේ එක අතක විතරයි ග්ලව්ස් එක තියෙන අනිත් අතෙන් මේ ෆෝන් එක අල්ලගෙන කරන්නේ එතකොට ඒ පට්ට අමාරුයි අනික charge එක බහින ඉක්මනට ඔයාලට quality resolution එකක් දෙන්න ඕන හින්දා එතකොට ඒ brightness වැඩි කරලා තියෙන්නේ ඒකින්ද එතකොටත් කෙලෙලා තියෙනවා මේ ඒකින්ද පට්ට අමාරුයි මේ බ්ලොග් එක ගහන්න අපි බලමු දැන් ඉස්සරහට අපි තාටේ ඉස්සරහට යනවා ඉල්ල බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් යනවා අනිත් කොන වෙත. ඒ කියන්නේ තව අර පැත්ත සයිඩ් එකට පොඩ්ඩක් යන්න බලන. ඒ ඇස්සේ තියෙන ලස්සන ඇඳුම් පට්ට ගණන්. ඒත් අපි යනවා දැන් ඉස්සරහෙන් ආකොනට. අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. සිටින අපි එතන ඇතුළේ තිබ්බ සුපර් ෂොපින් මෝල් එකට ඇවිල්ලා තියෙන්නේ. මෝල් එක සාමාන්‍ය පට්ටම කාසල් එකක් වගේ. ඒක ගොඩක් දේවල් තියෙනවා. I think අහන්න දෙයක් නැහැ පට්ට ගන්න. මොකද ඉතින් දන්නවනේ සුපරිම ලස්සනයි. ලස්සන සීන් තියෙනවා. ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. තව සුපිසුපුට දේවල්. තව සුපුරුම ඇඳුම් තියෙනවා. මේ අපේ අම්මලා දැක්කොත් එයින් පිස්සු වැදෙනවා. හරිද? අර ලස්සනයි ඒ හෑන්ඩ් බෑග් කොන එකක් තියෙනවා. ඩියෝ පට්ට වර්ල්ඩ් ක්ලාස් බ්‍රෑන්ඩ් එක. ඉතින් අයිටම්ස් තමයි මේ. මේ පට්ට එක්ස්පෙන්සිව්. දැන් තව උඩට යන්න පුළුවන්. අපි උඩට ගිහිල්ලත් බලමු මොකද වෙන්නේ කියලා. මේ කියන්නේ යාළුවනේ සාමාන්‍යයෙන් මේ මුළු කාසල් එකම හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා.
ගොඩක් සාමාන්‍ය වර්ල්ඩ් ක්ලාස් බ්‍රෑන්ඩ් එක තමයි මේ මෝල් එකේ තියෙන්නේ. කොහොමද පල්ලෙහා තියෙන සුපිරි වාහන. එතකොට හරිම ලස්සනයි. හැමදෙනාම දාලා තියෙනවා ස්නෝවෙන් ගෝල්ඩන්. එතකොට ස්ටෝර්ස් ගොඩක් සාමාන්‍ය ඉදින් තමයි තියෙන්නේ. අඳුන් කම්පියුටර් ලැබ්ස් ඒ වගේ ස්ටෝර් එකක් තියෙනවා. කොහොමද මේ ලොම් කබායවල මේ නම් පට්ටම එක්ස්පෙන්සිව්. මොකද මේ සමහර ඒවා හදන්නේ බැටළු හම්බයි. මෙයාලගේම ඕන් ඔතෙන්ටික් රෂියන් බ්‍රෑන්ඩ්ස්. එතකොට මෙතන තියෙන නිකන් මේ ඇන්ටික් බඩු කියන්නේ ෆොටෝග්‍රැෆි සීන්ට ඇච්ච වැඩ. ගයිස් ඔයාලට මේ පේන්නේ සාමාන්‍ය වර්ල්ඩ් ක්ලාස් පර්ෆියුම්ස්. ක්ලාස් පර්ෆියුම්ස් පට්ට ගණන් විතර Google මන්දක 14000 වගේ තිබ්බා. අර තියෙන්නේ මේ බොස්කෝ කියන බ්‍රෑන්ඩ් එකේ පට්ට ලස්සන මාසයි පර්ෆියුම් වලට මාරු විදියට. පැත්තලත් පර්ෆියුම් තමයි තියෙන්නේ. ස්ටර්ලින් පර්ෆියුම්ස්. මේ එරියාට තනිකර පර්ෆියුම් තියෙනවා. බලන්න ගයිස් අර ආච්චි නටන විදිහ ඒගොල්ලන්ගේ වයස කාලේ ජීවිතේ විදිහට. ආරයක සුපර් නන්නේ. අපි යනවා මේ පැත්තට. මේ පැත්තේ සාමාන්‍ය වෙනතට සිකුරාදාට මේකේ ක්ලබ් එකක් ගහනවා. ක්ලබ් එකක පොඩි මියුසිකල් ටිකක් නේ මියුසිකල් කියන්නේ ක්ලබ් එකේ ගහනවා මේ කියන පට්ට අද නෑ මම හිතන්නේ. අද කවද්ද මන් දවස? අද බ්‍රහස්පතින්ද සිකුරාදා තියෙන සාමාන්‍ය. සිකුරාදා කියන්නේ මෙහි පට්ට බුසි දවස. අද බ්‍රහස්පතින්ද ඒකින්ද අන්ෆෝර්චුනේට්ලි කියන අපි ඉස්සරහකින් ගිහලා බලමු මේක තියෙනවද නැද්ද කියලා. ගයිස් කොහමද මේ ලයිට් එකේ තියෙන ලස්සන සාමාන්‍ය සිකුරාදාට මම කිව්වා මෙතන පාටියක් ගහනවා. ගොඩක් රෂෙන් කට්ටිය එනවා කොල්ල කෙල්ලෝ මෙතනට එලා ආතල්ලයක් දාන්න. මේ ලයිට් එක නම් මාර ලස්සනයි. හරි ගයිස් ඉතින් ඒක තමයි මේ vlog එකේ සිද්ධ වුනේ. පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා වටයක් ඉතින් අද ගල්ු ගැජියක් තියෙන අපේ දැන් මෙතනින් වීඩියෝ එක අපි ඉවර කරලා දානවා. ඒ ඔයාලට සුබ දවසක්. අපේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඒකයි කියන්න තියෙන ඔයාලා ජය වේවා.